Aku like kerana kan. අපි ලයික් කරන්නේ මොකද්ද? ඒ වල cinta mang. සුවඳ. Tada. මේක the original burger. Annyeong guys. Welcome කියලා පිළිගන්නවා අදත් ඔයාලා අපේ අලුත් වීඩියෝ එකට. ඔන්න අපි අද මොකදයි කරන්න යන්නේ? ඉතින් අද දවසම කන්න හිතාගෙන ඉන්නේ අපි 7-Eleven එකෙන්. ඉතින් අපි ගිහින් බලමු අද අපි මොනවද කන්නේ 7-Eleven එකේ මොනවද තියෙන්නේ කියලා. ඉතින් ගිහින් බලමු මොකද වෙන්නේ කියලා. මේ තියෙන 7-Eleven එක. බයික් එක්ක. පුංචි ගමක්. ඔක්කොම දාගන්න ඕනේ. මොනවද? බීම තියෙනවා. මේ අයිස්ක්‍රීම් තියෙනවා. මේ සීතල අයිස්ක්‍රීම්. ඕ සීතලයි. මේ මොනවද ගන්න? මොකද? මේකේ තියෙනවා. කිම්බප් තියෙනවා, සෑන්ඩ්විච් තියෙනවා. බර්ගර් තියෙනවා. මේ බත් තියෙනවා. චිකන් තියෙනවා. මෙන්න මේ මොනවද? කිම්බප්. මේ පුල්ටක් තියෙනවා. පුල්ටක් එක තියෙනවා. ඒක රසයි. මේක සැරයි. හැබැයි මේ කන. උදේම බඩදයි දන්නේ. ඔව් හැබැයි කමන්නේ. ඔන්න මන්න මෙන්න මේකට පුල්ටක් එකේ කිම්බප්. ඔරිජිනල්. මේක ගමු. පුල්ටක් එකම තමයි. මේකම ගමු. tada. මොනවද? බිත්තර දෙකක්. මම බිත්තර දෙකක් ගන්නවා. බිත්තර. බිත්තර දෙකක් කාලා බලමු. ඔයාලා මොනවද? මොනවද ගන්න? තව මොනවද? මේක මම කන්නේ ඉස්සර. ඔය තමයි පුදු කරන්නේ. බීම එකක් ගන්නවද මොන හරි? මොන හරි බීම එකක් ගන්නවද? මගේ ෆේවරිට්. මට ගමු යෝගට් එකක්. යෝගට් එකක් හරි මේක අල්ලගන්න. ප්‍රෝටීන් එකක් තියෙනවා නේ. මේක ගමු. කොහොමද දන්නේ? අරන් බලමු. හරි. යන්නේ. බලමු. බලමු. සමුනාද තියෙනවද? නෑ. නෑ. මේ උදේට. ඉතින් උදේට අපිට මෙතන ගන්න පුළුවන්. එහා පැත්තට ගිහිල්ලා බිල් කරගෙන එමු. ඔව් ඉතින් එච්චර ගොඩක් නෑ. බලමු. ඇති මේ මණ්ඩි හිතන්නේ. මගේ බඩ වුණොත් අපි ගමු. නේ. Mais um pegou na විනාඩි 100ක් තියෙනවා. විනාඩියක් දන්නේ නෑ. කම්. සුවඳයි නේ. තත්තරා දින්නේ. ඔන්න පුල්ටක් ගන්න. සති. මරු මේ රස්නේ නේද? මම මේක මුල් කාලේ ගලවන්න දන්නේ නැහැ. ඔක්කොම කොලේ ගැරවෙනවා. පස්සේ මෙන්න ටිකක් තියෙනවා. ඒක තමයි දන්නේ. මේක ජලවන්න දාන්න තියෙනවා මේ. මේ සෝස් එකේ රතු පාට. සරට ඇති. කොහොම? කාල් බලන්න. හොඳ අපේ මම ආසන්නේ චින් කොරේද මේක දුන්නු එහෙලා තියෙනවා. අර ඉතල යනවා නේ. තියෙනවා. මෙදින් ඇතුළ බිත්තරේ දාලා තියෙන්නේ. බිත්තර තුනයි ඒතකොට. අද බිත්තර තුනයි.
හොඳයි. අද හොඳයි. අද හොඳයි. මොන දෙයකට වැඩිය? අකහම් කියලා බං. අකම හවෙන්නේ. කොහොමද? ආනා ඕක නැතුවේද? මෙන්න බං. මේක ඇතුලේ තියෙන මරු සැමන් තියෙනවා වගේ නේ. bitter ah. Bitter ah. Tambah bitter ini. Mang kukulong bitter gitu ya. Nah, tambah bon. Kamu lu. Maru nih. Mega maru. Atau maru ya? Nice. Biru kan? Mana kayaknya. Koi. Mega banget. Kita banget. Nasi. Kemarin minggu kan Mama anak itu ini dia mesti. Nah, tanda itu nih. Story. Dia drama वाले गुड़ा film बना है. गुड़ा का बनाना है समझिए. मम्मी ये बनाना पड़ा. Go 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 go. Go 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 go. Maru. Gila ya. Kayak. Rono. Bitter kan? Ambelan ini deh. Bitter ya. Jadi. Ah, ini kan ya. Có một tin này bên đó rồi. Ayo mana? Itu. Oh, udin tin enggak teman-teman itu. Drag. Kalau nanti Yang aku mah bitter kayak gini, nah itu. bitter dia kan nih. Minum kan bitter ya. Oh nah, aku tuh beda mau ikannya mana? Tiga. Icoran lagi. Mana icoran lagi ya. Ini kayak mau kurang. Nih, pertama, kawan. Mana icoran kan? Tangkai. Dia salah sih kita. Dekam dia salah sih kita. Tapi baru dah ada. Mau kan nikah. Nih.
අපිට ප්‍රයිස් පෙන්නන්න බැරි වුණා. ඔව් ප්‍රයිස් පෙන්නන්න බැරි වුණා. සොනමයි දෙකම 800ක්. ඉවරයි. මගේ ඉවරයි. අයියා සතියම වැඩ කරලා අද නිවාඩු දවස වැඩ ගොඩාක් වැඩ වෙන්න තියෙනවා. වාහනේ හොදන්න තියෙනවා. දැන් සීතල කාලේ ඉවර වෙන කාලේ. දොරා දිනවනේ ඒ සැරේට එතන ඉස්සරහම ඉන්නේ. ඒ හින්දා. එහෙනම් යන්නේ අපි. අද වැඩ ටිකට යමු. දවසම අපිත් එක්ක ඉන්න තියාගමු අපිත් එක්ක. ඉතින් ඔන්න පොඩි වැස්සක් එක්ක අපි එළියට ආවා. ඉතින් එළියට බහිනකොටම මැස්ස. එළියට බහිනකොට වැස්ස. ඉතින් වැස්ස මතක් වෙනකොට සින්දුව මතක් වෙනවා අනිවාර්යයෙන්. ආසම දේ තමයි මේ වාහනේ සින්දුවක් දාගෙන යන එක තමයි වැස්සට. පොඩි වැස්සක් එක්ක සින්දුවක් දාගෙන යනවා කියන්නේ මාර ආතල්ලයක් තින්නේ. ඈ මෙයා මොකද සින්දු දාලා වැසෙනකොට ෂූට් වෙනවා. මම බයයි ඉස්සලා යයි. තිබ්බේ ලෝකෙට කියලා. හැබැයි මේ ගොඩක්ම ගස් තියෙන පාරවල වල මරු ඒ ෆීල් එක එන්නේ නැහැ වෙන කොහෙ ගියත් එන්නේ නැහැ ඉතින්. ලංකාවේ පාරවල යනකොට මාර ආතල්ලයක් තියෙන්නේ. එහෙම අංගු වැඩි නේ. ඒකට බය හිතනවා තව වැඩි. මං ආසම් පැත්ත නුවර යනවා. ඒකෙන් නුවරින් ගත්තේ මං ආසම නෑ අංගු යනකොට මගේ බඩ පිටර දාපුවා. අර අම්මලා කියනවා වගේ. දැන් අපි ගිහින් බලමු ඉතින් බඩු ගන්නත් ඕනේ අද. වැඩ ගොඩයි වැස්සත් එක්ක මොනවා වෙයිද දන්නේ නැහැ. ඉතින් ඒක යවුල. අද අපිට වෙන කොහෙවත් කන්නත් බෑ 7-11 එකකින් යන්නේ. ඔව්. 7-11 එක මම අහලා තියෙනවා මුල් කාලේ. දැන් නම් පැය 24 මැල්ලා තිබ්බට මේ ඉස්සර 7-11 එක කියන්නේ ඒක තේරුම ඒ හතේ ඉඳන් රෑ 11 වෙනකන් ඇල්ලලා තියෙන හිටියා. 7-11 කියන්නේ නේ. දැන් ඊට පස්සේ පැය 24ම දැන් පැය 24ම තියෙනවා. ඉවරට ඔය සමහර වෙලාවට මෙයාලා වහනවා. ඔව් සමහර තැන් තියෙනවා නේද ඒවා. අර ලංකාවේ කෙනෙක් අර වෛරල් වෙනව නේද මේ දොඩම් ගන්න. මම වීඩියෝ එකක් කරලා බඩු විකුණන. මොකද එන්න අර පාරේ යන කට්ටිය යකෝ අක්කේ එහෙම මිදි ගමුද මේක ගමුද අරක් ගන්නවද මේක ආයේ අරකට හොඳයිද අරක ඇට තියෙන එක මං හිතන්නේ මේක නැද්ද කොහෙද මතක නැහැ ඒක ගමුනේ මඩු ගත්තා දැන් අපිට වාහනේ හොදනවද මොකද කරන්නේ වාහනේ හොදලා වැඩකුත් නැහැ පස්සේ ඉවර වෙනකන් ඉමු නේද එහෙනම් අපි ගෙදර යමු වාහනේ හොදන්න නම් ඕනේ දැන් හේතු ගන්න අවශ්‍ය වාහනේ සුලන්න යන්නේ Anjuna Tina. Yeah. Yeah. අපි අල කැමරා ඉන්නේ කිව්වා. එයාලා එනවා ඊට පස්සේ. එනවා මේ අපේ අතේ තියෙදි මේ කුරුල්ල මේ කැම ගන්න අරගෙන යනවා. ඔව්. වයි හිතෙනවා ළඟට එද්දි මෙහි පොත්. ළඟට වෙනවනේ. මේ ඇඟට වෙන්නේ. රාතු කොඩි යාලා තියෙන යන්නේ එපා කියලා. නැත් වෙති. මේ වැස්සත් එක්ක මේ සීතලයි. අර ලයිට් හවුස් යන්නේ අතන තියෙන මේ පොඩි බඩගින්නක් ආවා ඉතින් මොනවා හරි කාලේ යන්නේද දැන් දවස් ගන්න තමයි යන්නේ පොඩි නෑ මට නම් ටික ලොකුට පොඩි අපි දැන් මේ බීච් ආවලි චුට්ටක් වහිනවා ඊළඟට මරු ඉතින් පොඩක් නිදහස ඉන්න පුළුවන් නිදහසේ ඉන්න පුළුවන් ඉතින් දවල්ට කන්න බෑ මොනවා හරි ටිකක් කන්න වෙනවා බඩගින්න යන්න බලමු මේ සෙවන මොනවද කන්නේ කියලා මේක මොනවද තියෙන්නේ කියලා බලමු
බීච් එක ළඟ නිසා මේවත් තියෙනවා. මම අරගෙන යන්න පුළුවන් රැට වගේ නේ. තොප්පොකි. Sweet and spicy. I think cheese එක. චීස් එකක් තියෙනවනේ. මොකද චීස් එකද? චීස් එකද මේකද? ස්පයිසි වගේ නේද? cheese එක නේ spicy හොඳයි. මම මොනවද ගන්න? මට මොනවද කියලා හිතා ගන්න බෑ. මොනවද කන්නේ කියලා. මොනවද කන්නේ? අපි පළතුරු තියෙනවානේ. පළතුරු එකක් ගමු. මේකට 1+1 තියෙනවා. ඒ හින්දා මේකෙන් දෙකකින් දෙකක් ගමු. වර්ග දෙකකින් දෙකක් ගමු. අනාසි අම්බයි. අය මොනවද ගන්නේ? චිකන් එක ගන්න හිතයි. චිකන් එක මෙන්න මේක තියෙන්නේ. කෙනෙක් අමුතුයි වගේ. ඒක සෙට් නැහැ. මේක ගමු. මේක හොඳයි වගේ. ඔයක මේක ඊට පස්සේ බීම් එක මොනවද ගන්නවද? ඔයා කොහොමද? මේ ටික විතරක් ඇති. මේ ටික ඇති බලමු. කාලා. මේ ටික කාලා බලමු මදි වුණත් කොහොමද? ටික. Ja. Yes, yes, yes. Wow. cheese ටිකක් දාන්න. Cheese ටිකක් දාන්න. Fatto ටිකක් දාන්න. කොච්චර වෙලා දාන්න ඕනද? විනාඩි දෙකක්. හරි. මගේ තොප්පි එක අපිට මෙතන ගියා මාළු ඕචන් වලනේ. මෙතන දෙගිය. ඕචන් and oven. ලංකාවෙන් කීයද? ඒ කියන්නේ 3000ක් විතර. ලංකාවේ 3000ක් විතර. 3000 විතර. මානවද? එන්න. ලංකාව 3000ක් මොකක්ද? හොඳ පීස් එකක් ගන්න. 220 දාන්න. Suona? Nice. Wow. ඔන්න අපි දවල්ට කන්නේ 7-Eleven එකේ මකන්. ඔප්පෝ කිමියා ගන්නවා මම මකන්. ඔව්. ඒකේ මේකේ බඩේට මුත් තියෙනවා. ඒක නයි. Em දෙන්නම් කන්න බෑ. ඔව්. මේකෙන් කන්න බෑ. මේ හැන්ද මදි. ලොකු හැන්දක් ඕනේ. මේක නෙමෙයි මේක නෙමෙයි. කියන්නේ හැමදෙනම ඉතුරු වතුර. අපේ දින් උතුරනවා. පැණි රහ. මේක පැණි රහයි. ඕක පැණි රහද? ඕකට වඩා පැණි රහ.
පිච්චනවා. ලංකාවේ දැන් 7-Eleven එකක් දාන්නේ. ඔව්. ලංකාවේ දැන් දෙකටම ගියේ. ඒක හොඳයි. පෙන්නයිනේ. පැනලා. මේක දැන් තියෙන රසනෙත් එක්ක පොඩි දැවිලක් යනවා. ඒකත් එක්කනේ. නැත්තම් එහෙම ලොකුට සැරන්නේ නැහැ. මේවා මේකෙන් කන්න බෑ හැන්දක් ගන්න වෙනවා. මේක නම් එහෙම අවුලක් නැහැ. මේ රයිස් කේක්. මං ඉස්සර ලංකාවේ විද්‍ය ආසාවෙන් හිටියේ මේ වැඩි කන්න. මාත් උකට ආද. ඉතින් ඔයාලා ගිහලා බලන්න ඩීමාර්ට් එකට. ඩීමාර්ට් එක නේ 7-Eleven එකට වැරදුනා. ඕකේ. මේවත් ඇතිනේ. මේකේකවත් ඇති 7-Eleven එකේ. මම දැන් මම TikTok එකේ දැක්කා වීඩියෝ. ඉස්සරහට එන ලස්සන කාලේ. හොඳ කාලයක් නේ. මරු කාලේ. සීතල අඩු වෙනවා. රස්නේ වැඩි නැහැ. දෙකම මේ වැස්සත් එක්ක තමයි අඩු වෙන්නේ. ලංකාවයි. දැන් දවස් දෙක තුනක් වෙහලා මල් පිපෙන්න පටන් අරගෙන සකුරා කාලේ. අපේ ගෙදර අත්තම එද්දි මල්ගේ නැතුනේ. පිටව එනවට. වටේට හිටවන්න. එයා හදලා තියෙන එක එක ඔරෝස වගේ එහෙම හදලා දීපුනේ අර ඉස්සරහ. අන්නාසි වල රහ ඔක්කොම මේ වතුරේ ගෙදින්නේ. ඔව් ඒක නම් නැත්නම්. ඒ දින් වතුරේ ගෙන්න දාන්න. නෑ නෑ මේ කල් තියාගන්න දාන්නේ. මේ හැම්බීමමයි තමයි. අපේ කම්පැනි දෙන තොප් ඔක්කි. හරිද? එක දවසක් එනවා. මම ඒ දවස්වල බස් අලුවෙන් අරගෙන තොප් කිරිය වෙදින්න දානවා. ලංකාව වගේ මෙහෙම කරනවා නම් ලංකාව මෙහෙම තියන්න ඕනේ හැමදාම තියෙනවා. හැමදාම තියෙනවනේ. මෙහෙම තිබුණා ෆ්‍රෙෂ් එක. මම ෆ්‍රෙෂ් නෑ. අනික මේ කොච්චර ලස්සනද? අර බෙටි කයිනේ. මට මේ මතක් වෙන්නේ අර සීපානිකයිගේ වරද මතක්. කතාවක් කියන්නේ. කතාවේ මේ තාරාවේ තමයි. ඒ වගේ තමයි. ඔව් අපි ආවා රැට කන්න. මට අද වාසි. දවසම යන්න ඕනේ. ඔව්. මේ වගේ වන්දම්. එහෙම දේම කරවද? එන ආසයිනේ. එසේෝ. බානිස් තියනවා. බිස්කට් තියනවා. මොනවා හරි ගන්න පුළුවන්. සෝඩි. මොනද උනේ? මෙයා කිව්ව මට හෙල්දි විදිහට තෝරගත්ත නැත්නම් මරනවා කියලා. මොනවද ගන්නේ? මේක. යෝගට් එක. එකට එක. මොනවා ඒකට. ඒකට එක. එකක් තියෙනවා. තව එකක් ගන්න ඕනේ. ඔය මොනවද මේකෙන් ගන්නේ? මට මේ දෙකෙන්. මොනවද තියෙන්නේ? බිස්කට් වගේ තියෙන්නේ. මේකම කමන්නේ. මෙන්න මට හෙල්දි කන්න කිව්ව එක නම් ගන්න මේක. ඉතින් මොකද්ද බලන්න? මේක චොක්ලට් හරි මේක බලන්න මොකක් හරි තියෙන එක නේද? හරි මං උදේ ඉඳලා කෑවේ හෙල්දි විදිහට තමයි. මේ චීස් කරා. ගන්න මොනවද ගන්නේ? දැන් ඔයාලට කන්න ඕන හරි දෙයක්. මෙයාගේ එක තෝරගෙන ඉමු. මෙයාගේ තෝරගෙන ඉමු අපි මං ඒක ගන්න. මෙන්න මේක තමයි. ඔව්. මේවා මං කන්නේ. මොනවද ගන්න? මේක රසයි තියෙන්නේ. ඔබට කන්න දැන්. ස්ට්‍රොබෙරි තියෙන්නේ. ජෑම් වගේ දැන් නැති. ඔව් ඉතින් පැණි රස නැහැ. මේ ජපානයෙන් ආපු එකක්ද කොහොමද? මේ ඔරිජිනල් ගොඩක් මේ ජපාන් තියෙනවා කියනවනේ 7-Eleven නේද? ගොඩක් තියෙන්නේ ජපානයේ කියනවා. ජපාන් තමයි ප්‍රසිද්ධ. මේක මං හිතන්නේ ජපානයෙන් ආපු එකක්ද කොහොමද? දවලුත් තිබුණේ.
මේ බෑ මේ ගන්න බෑ ඕනේ බෑ ඕනකට වැඩි ඕනේ දැන් කන දේවල් වලින් ඇති වමනද ගන්න මම ඔව් කරනවා දෙකම අසීතයි. ඕක ඉතින් ක්‍රීම් එකක් තියෙන්නේ මොන හෙල්දිද අනේ කමන්නේ මේක හෙල්ත් කියන්නේ. හෙල්දි ගේම නම් මේකේ නැහැ ඇත්තටම මේක හොඳ නැහැ කොහොම ගත්තද ඉතින් මේක නැවින එක. ඔක්කොම එක තමයි මේක the original burger මේකම මේ හවස නම් ඉතින් මේව නැහැ හෙල්දි යන්න බෑ මොන හෙල්දිද මේව ඔය මොනවද ගන්නද දැන් ඔය මොනවද ගන්නද දැන් wow ගන්නවා හෙල්දි හෙල්දි බම්බු නේද කැනිලා සෝන හෙල්දි වෙන මොකද හෙල්දි කියන්නේ සතුටින් ඉන්නවා. එහෙනම් ඇල්කොහොල් උත් උනේ oh my god මොනවද ගන්නේ මේ ඔතන හරි නේද බීම් එකක් ගත්තද නෑනේ මොන හරි බීම් එකක් බොනවද මම හොට් කොෆි එකක් බොනවා. හොට් කොෆි එකක් හරි මම මොකද ගන්නේ රෙඩ් බුල් මොන්ස්ටර් එකක් ගමු මොන්ස්ටර් එකේ මේ වැඩි මොන්ස්ටර් එක ලොකු එකක් තියෙනනේ මොන්ස්ටර් එකක් බොමු මේක එනවා 2.3ක් මම හිතන්නේ 2.3 මෙතන මොනවද ගන්නේ හොට් කොෆි මේක පස්සේ ගමු. යනකොට දැන් මේක. යන ගමන් ගමු එහෙනම් මේකෙන් එක. මොන හරි. තව ගන්නවද? මොන හරි වුණාද? 먹고 갈 거야? 네. 11,100원 이렇게 할게요. 맛있게 먹어요. 네. මේ තියමු ඉස්සලා කට් කරගෙන ආවා මම මේක නේ හිතන්නේ සුවඳයි. ස්ටොප් එක. පට්ට ඒක නම් මාල් සුන්දරයි. සුවඳයි මොස්ටර් එකයි අලබේ කමු. දෙවෙනි අපිනයි. මෙන්න අර වගේ තියෙන ඉතින් හැම් එකක් බර්ගර් එක මේ හැම් එකක් නේ දාලා තියෙන්නේ. කාලා බලමු. හැම් එකක් තියෙන සෝස් එක. අමුල හපොයි. අයින හපොයි. මේ විවිධ මේත් එක්ක දෙනවනේ. ස්ට්‍රොබෙරි ගන්නේ. ඒකේ තමයි අමුල හපොයි. මේ මේක නම් අර මේ සෝස් එකකුත් තියෙනවා. අතුලේ සෝස් එකකුත් තියෙනවා. කොලේකුත් දාලා තියෙන කොලේ නම් එච්චර සාර්ථකනේ. පොඩ්ඩක් නේ. කොලේ සාර්ථකනේ. දෙෂුත් නේ. මේ සාර්ථක නේ කියන්නේ. මෙහෙ පෙන්නලා අරගෙන වගේ නිකන්. මේකේ තියෙන කොල නිකන් ලස්සනට තියෙනවා මේ ගොඩක් මොකද තියෙන්නේ. මම හදුවත් තියෙනවා. ටක් කරලා බලන්න. ඕනේද? ඕනේ. සූරේ මේ මොනවද හිතන්නේ? බෑ. ඒක චිකන් නෙමෙයි. නෑ මං හිතන්නේ. මට බලන්න නම් දුන්න. මට හිතෙන්නේ මේ වගේ. හා. මේ කොලේ ලාවට බෑ. අල්ලගෙන පෙන්නන්නේ යන් චොක්ලට් ටී. මේ හැලේ දන්නේ නැහැ ඔය. ඒක මේකේ තියෙනවා. අයියාගේ කියන්නේ. ගියයි. මොකක්ද දෙන්නේ? අල්ලගේ කරහයි මං කිරවයි. ඉතින් මේ තියෙන්නේ මේක ඔන්නම නමන්න තියෙන්නේ. එතකොට හරි. අන්න
Taulan kalian kan sih ටින් 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 චොක්ලට් නම් නෙමෙයි මේක චොක්ලට් නෙමෙයි බිස්කට් චොක්ලට් තියෙනවා බිස්කට් එකක් තියෙනවා මේ කොහොමද යෝගට් මෙන්න මේ විදිහට මම නිකන් බියරට ලංකාවේ ගන්නටනේ තියෙන්නේ දෙන්න මාන්ටිය මේක මම තියෙන බිස්කට් වගේ එකක්ද බිස්කට් තියෙන්නේ ඕ හොඳට හැපෙනවා හැබැයි මේ අර පොඩි මාස්මෙලෝ වගේ නේද ඔව් මේ යෝගට් එකට වැඩි වෙනවා මේ මේක ඇඹුරයි මේ තමයි අපි ඉන්නේ ගෙවල් ළඟ කඩේනේ දැන් රැට ආවේ ගෙවල් ළඟ කඩේට මෙයා ටික කඳුනේ මේ මාමනේ මෙයා තමයි හොඳයි ආසාවෙන් ඉන්නේ ජොබ් එක කරන්නේ කපලගෙන ඉන්න අතනේ අපි දෙන්න දැන් අපේ කඩවල දාලා දෙන්න නේද මාස්ටර් මම පොට් කොෆි පස්සේ ඉන්දියන් මාස්ටර් එක අපුවම මාර්ගෝ එක කියනවා එනර්ජිය පාසි ඒක බලව රීල් කරනවා සීතලයි අයින් අපි යන්නේ අන්නෝම තමයි අපේ වීඩියෝ ඉවර වෙන්නේ එවලද ගමන යන කෝෆි එකක් ගන්න ඕනේ යන ගමන් කෝෆි එකක් ගන්නත් එපා අසාදානයි මේ වගේ චොක්ලට් වහින් හදන්න තියෙනවා කෝෆි එකක් අරගෙන හරි කොෆි එකක් පිරු ගියා කෝෆි එකක් අරන් ඉන්න කෝෆි එක විතරක් අරන් ඉන්න කියන එක චෙක් මොනවා අරන් ඉන්න කියන්න දන්නේ බලමු අපි ඔය කෝෆි එකක්ද ගෙනාවේ මේ මට මෙන්න මේක මං කිව්වනේ කෝෆි එක කීය තමනවා කීයද කියලා කස්ටර්ඩ් සෝන එකේ මේ මනුර මාණික්ක මාණික්ක මේකට මෙවට කැමති අනේ මට ඒක නගත්තනේ පේනවනේ මතක් කරලා තියෙන එක මේ හින්දා ඒක අර මොකද කෝෆි එක ප්‍රශ්නේ නේ හොට් කෝෆි මේක මම ආසම එකක් ඔව් ගොඩක් හොඳයි කෝෆි එක ලහයි යස්නේ මම ගම මාරුවා මම කාඩරන්නේ ඔය කටනෝනේ මෙතන ඇදලා දාන්නද මෙහෙම කරලා ඇදලා දානවා මේ ඔක්කොම බිම ඇතිනේ එතන ගන්න එන්නේ මම හරිලා ගන්න ගොඩක් ගන්න බා රේඩියෝ ගොඩක් ඉන්නේ මම ගේමින් ගියා මේක එනවා හරිද මෙන්නත් වෙන්ටස් මේ පැත්තෙන් දැන් ආදර්ශ රසනේ හැම ආදර්ශ කියන බයි බයි
නෑ නෑ. ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයාර් කරන්න. ඉතින් ළමයි හෂිනි සල්වල. ඉතින් guys සතුරෝය තරපින. නෑ. ආයේ මේවල හින්සාම. ඒක එන්ටන මොකක්ද ඇහියෝ? ඒක බා ඒක නටන්නේ කොහොමද? මරන්න බෑ යන්නේද අපි යම් ඉවර කරලා වෙලාව කීයද දැන් වෙලාව ඇවිල්ලා 9 දවසේ 9 මාර වෙනවා එහෙනම් guys අපි යනවා එහෙනම් අපි වීඩියෝ ඉවර කරනවා 9:20ක් කළා තමයි දවසේ එහෙනම් අපි ලයික් කරන්න, කමෙන්ට් කරන්න. අපි ලයික් කරන්නේ මොකද්ද අපේ වීඩියෝ එක. එහෙනම් අපි වීඩියෝ හදන ලයික් එකක් දාන්න ඉස්සරහට ඕන වීඩියෝ මොනවා හරි තියෙනවා නම් මොනවද ලයික් කරන්න. අනිවාර්යෙන් ලයික් කරලා සපෝට් එකක් දාන්න කමෙන්ට් කරන්න ඉතින් මොනවා හරි වලට ඕන වීඩියෝ තියෙනවා නම් අපිට කමෙන්ට් එකක් දාන්න අපි ඒක කරනවා ඉක්මනින් අරන් එන්න ඉතින් අද අපි ගිහින් එන්න ඔයාලා හැමෝම සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක වෙයි බයි